අරින මල් කිනිති සත්සියක් යහ පැතුම් වරම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොනයි යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුවබර සුබදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අලුත් සතියක අලුත් ආරම්භයක් අරගෙන එමින් අපි සූදානම් සඳුදා දවසේ පිනිවියන ආරම්භ කරන්න. ජීවිතේ අපිට වටින දේවල් ගොඩක් තියෙනවා. ඒ අතර අපි තුල තියෙන මනුස්සකම තමයි ජීවිතය තුළ අපිට වඩාත්ම වටින්නේ. මොකද අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී සමාජයත් එක්ක යම් යම් සබඳතා පවත්වද්දී අපි තුළ මොන දේ තිබුණත් මනුස්සකම කියන ගුණාංගය නැත්නම් ඒ ගනුදෙනු ඒ සම්බන්ධතා හරිහැටි කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කුමන තරාතිරමක කෙනෙක් වුණත් කුමන රාජකාරියක නිරත වෙන කෙනෙක් වුණත් ඒ දේ මනුස්සකම පෙරදරි කරගෙන කරන්න ඕන කියන කාරණාව හරි වැදගත්. එහෙම වුණොත් තමයි ඔබේ සතුට ඔබ හොයන ජීවිතයේ සාර්ථකත්වය ඉතාම හොඳින් ලබා ගන්න පුළුවන් වෙන්නේ භෞතිකව වගේම ආධ්‍යාත්මිකව. මොකද මොන දේ කළත් අපිට අන්තිමට වටින්නේ සතුට වෙනුවෙන් ඔබේ මනුස්සකම එලි දක්වන්න අදත් හොඳ දවසක් බවට පරිවර්තනය කරගන්න කියන දේත් මතක් කරමින් අපි බෙදාගනිමු ජීවිතයේ සඳුදා පිනිවියනේ. සඳුදා පිනිවියනේ පළමු විශේෂාංගය පාණ්ඩව ජ්‍යොතිෂ විශේෂාංගය තමයි මේ විදිහට අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු විදිහට අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ජාත්‍යන්තර පාණ්ඩව ජ්‍යොතිර්වේදී গুপ্ত විද්‍යා උපාධිධාරී වාස්තු විද්‍යාව පිළිබඳ ප්‍රවීණ උපදේශක ආචාර්ය ශර්මා සාමිතුමා සුබදෑසනක් ආයිබෝන්. ආයිබෝන් සුබදෑසන. දැන් අපි පාණ්ඩව ජ්‍යොතිෂ විශේෂාංගය තුලින් කොහොමද මේ ග්‍රහ තාරකා ජ්‍යොතිෂය ඔබේ ජීවිතයට කරන බලපෑම කියන එක විමසා බලනවා. ඔබට මතක ඇති පහුගිය කාලවකවානුවේ අපි සෙනසුරු මාරුවත් එක්ක ජනතාවට පුරවැසියන් විදිහට කොහොමද ඒක බලපාන්නේ කියන කාරණාව කිව්වා. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ජීවිතවලට අර නොසිතපු විදිහට අනපේක්ෂිත විදිහට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව මතක් කළා. සමහර දේවල් අපිට සමාජයේ දකින්න පුළුවන්කම ලැබෙනවා. සාමිතුමා අපි එතනින්ම කතාව පටන් ගමු අද දවසේ. ඔව් දින්සෙන් පිරිසගේ මේ අවදානම තමයි දැන් පහුගිය කාලේ මාර්තු සෙනසුරු මාරුවක් වුණා රාගයේද මාරුවක් වුණානේ. එතකොට අපි මුලින්ම මතක් කරා එදා ඉඳලා රාගයේද මාරුවේ අපාය දෝෂයක් තියෙනවා කියලා. ඒ අපාය දෝෂي කියන්නේ නරක මනුස්ස නරක අපාය කර්ම මාරක කර්ම තියෙන අයට ඔක්කොම අන්තිම අවසාන කාලය තමයි දැනට පවතින කාලය ඇතුළත. මොකද සෙනසුරු මාරුවෙන් පස්සේ බොහෝ මරණයක් දෙවල් මරණවා දකින්න සිද්ධ වෙලා තියෙනවා අපිටනේ. නමුත් ඒක අනතුරු ගොඩක් වෙනවා. මොකද මාරක කාලේ අවසාන කාලයක්. එතකොට ඒක ඉවසලා බලන්න කොතනද කොමරි කොයි වෙලාවද මරණ වෙන්න පුළුවන් කෙනෙකුට. එතකොට ජන්ම පත්‍රයේ තියෙනවා එදාම අපි මතක් කරා කෙනෙකුගේ ජන්ම කාලේ මාරක කාලයක් වැඩ කරන කාලයක් තියෙනවා ජන්ම පත්‍ර කරක මණ්ඩලයේ අනුවේ. එතකොට ඕන කෙනෙක් මේ ජන්ම පත්‍රයේ මාරක කාලේ දැනගෙන ඒකට අනුවෙන් යම් කටයුතු කරගෙන මරණේ දිනා ගන්න ජීවත් වෙන්න පුළුවන් ක්‍රමිකුත් තියෙනවා. එතකොට වලක වෙටෙන්නේ ඉස්සලා අපි බලාගෙන ගියා නම් ඒ වලෙන් බැහැරලා යන්න පුළුවන් තත්ත්වකුත් තියෙනවානේ. එතකොට යම පත්‍ර මොකද අපේ ඉපදිච්ච වෙලාවේ තමයි අපිට සුබ වෙන්නත් ඕනි. සුබ වෙලා යම මොහොතේම වෙලාව බලන්නත් ඕනි. වෙලාව බලන්න ඕනි කියනම් වෙලාව බලන්න අන්දාන විශ්වාස කරන්නේ මනුස්ස කියන මනුස්සය කිසිම කෙනෙක් පොළවෙත් නැහැ. මොකද එක එක රටවල එක එක විදියට ජ්‍යොතිෂ බලන්නේ. එතකොට ඒ වගේ එම මනුස්සයන් විශ්වාස බලනවා. එම මනුස්සයන්ට අතේ තියෙන උරුලොසක්. එතකොට ඒ උරුලොසෙන් එම බත්තනම වෙලාව බලනවා. එතකොට වෙලාව බලන්න මනුස්සයා අඳාන බලන්න බෑ කියලා කියන්නේ ඒච්චර විශ්වාස කරන්න බෑ. මොකද එම බත්තනම තමන්ගේ විශ්වාසය ගොඩ තියාගන්න අපේ ජීවිතේ බොහොම පරිසංග තියාගන්න ඕනේ. ආඩම්බරෙන් ජීවත් වෙන්නත් ඕනේ. ඒ වුණාට තමන්ට ජීවත් වෙන්න කාලේ බොහොම පරිසම අනිත් මනුස්සයාට ප්‍රයෝජන වෙන විදිහට ජීවත් වෙන්න වෙනවා. නමුත් දැනට කිරග මණ්ඩලය අනුවෙන් සෙප්තැම්බර් මාස වෙනකල් සුබ නැහැ කියලා එදාම අපි කිව්වනේ. ඒ සෙප්තැම්බර් මාස වෙනකල් බොහෝ
බොහෝ දෙනෙකුට ලෝකෙම විශාල හානියකට පැත් වෙනවා කියලා සෙනසුරු මාරු විච්ච දවසම ඉඳලා අපිට දැනගන්න දකින්න සිද්ධ වෙලා තියෙන මොකද කාල වෙන අපාය කාලයක් සිළු වෙලා තියෙනවා. ඒ වගේ ඉදිරි අනාගතයේ බොහොම පරිසම් කරගන්න තෝනි ගමන් බීම යනකොට වන්දනාවල් ගමන් යනකොට බොහොම පරිසමන්ති යන්න ඕනේ මොකද ජීවිතය ගැන හරි වටින්නේ ජීවිතයක්. ඒ වගේම එකක් මතක කරන්න ඕනේ මොකද ඒ කාලේ පැවතුණා මොකද රාගකේතු මහරුවත් එක්කම විශාල උස්ම දෝෂයක් වෙන උස්ම දෝෂ කියන දෝෂවල ලෙඩවල අතරක් වෙනවා. ඒ ලෙඩවල අතර දැනට පැවතිනවා ලංකාවේ. එතකොට දැන පැවතිනවා කිසිම කෙනෙක් යෝගන ආනාගය මේ සැලකිමකුත් නැහැ. මොකද ජනතාවට යම් කෙනෙක් පණිවිඩ දී ගන්න කෙනෙකුත් නැහැ මේ මොහොතේ. මොකද එම කෙනාට බලන්න උකුර අමාරුවක් තියෙනවා. උකුර අමාරුව උකුර ඉර වෙන සත්‍යයක් තියෙන මොකද ඒක තමයි ලෙඩ. එතකොට ඒක පරීක්ෂා කරගන්න අනිවාර්ය වෛද්‍ය මාතුරන්ට ගිහලා වාම පරීක්ෂා කරගන්න. ඒ උකුර අමාරු වුණාද උස්ම ගන්න බැරි වෙනවා. උස්ම කොරෝනාට වඩා යම් බලවේගයක් එනවා. ඒ නිසා මිනිස්සු රැස්වෙන වෙලාවත් බොහොම පරිසම් ඉන්න අනිවාර්යෙන් මාස් දාගන්න තමන්ගේ ජීවිතේ තමන් රැක ගන්න පුළුවන් තත්ත්වයක් අදාගත්තා නම් අනිත් මනුස්සයට ඒක ප්‍රයෝජනයක් වෙනවා. දැන් මොකද කිසිම කෙනෙක් එවිලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් රැක ගන්න තමන් මේ විදිහ යන්න කියලා මේ විදිහ ඉන්න පිරිවේසින් ඉන්න පිරිසුදුන් ඉන්න කියලා කියවලා දෙන්න කෙනෙක් නැති වෙලා යනවා. නමුත් අපි මොකද කරන්නද උනේ? අපේ ජීවිත අපිට වටින නිසා අපි අඳන් බලලා අපිට කවදාද කොහමද වෙන්නේ මේ යන්න පැවතින ක්‍රා මණ්ඩලයේ ග්‍රහ සංචාරයෙන් කොයි විදිහ ආකාරයට පැවතින්නේ කොහමද ඉන්න ඕනි කොහමද පිළිවෙලට ඉන්න ඕනි පරිසර කොහමද ඉන්න ඕනි කියලා අපි තමයි අදාගෙන මේ යන්න ඕනි. මොකද කිසිම කෙනෙකුට දැන් පැවතින කාලයෙන් කිසිම කෙනෙකුට දොස් කියන්න නම් බෑ. ඒකට දොස් කියලා වැඩකුත් නැහැ. මොකද යමක් ගම කොයලා බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි තමයි හැමදේම ඔයලා බලා ගන්න ඕනි. අපිට පුළුවන් දැන් පැරණි කාලේ තියෙන බේත් වේ ඉස්පිතාල වල බේත් බොනට වඩා අපි මේ දෙමෝපියන් ගෙදර වල අදා ගන්නවා එම්පිරිස වුණාරි ලෙඩ වුණත් තරින් බඩ එකක් මොනොත් බේත් අදා ගන්න. බේත් අදලා අම්මලා ඇදලා ඒ වගේ අපිට සුව කරන්න පුළුවන් ශක්තිය පැරණි කාලේ තිබුණා නේ. දැනට කාලේ එහෙම නැහැ. මොකද ආහාර වල සම්පූර්ණ විසක් වෙලා තියෙනවා. ඒකට ග්‍රහ මණ්ඩලේ ග්‍රහචාරි අණුවෙන් මේ විස දෝෂ ඔක්කොම එකතු වුණාම මානසිකයට වෙටිච්ච අපායයට ගියච කර්ම පාපයට පිරිච්ච ලෙඩවල පිරිච්ච ආයත තමයි මේ බොහොම දුරට මේක බලපන්නේ. ඒ නිසා වයස ආයත ගර්භණී මාතාවල් ගෑනු කට්ටිය බොහොම පරිසම් ඉන්නත් උනි. මොකද උකුර අමාරුවක් ආවොත් වතුරු බොණ්ඩෝ තමාර කැම කන්න අමාරු වුණොත් ඒක මුලින්ම පටන් ගන්න කාලෙම ගිලා සානිප කරගන්න. නැත්නම් මොකද ඊට පස්සේ ජීවිත හානියක් වුණාම ආයෙ බලා ගන්නත් බැරි වෙනවා. මොකද වටින ජීවිතේ වටින විදියට අදාගෙන අනේක රැක ගන්න එක ඔයාලගේ යුතුයකමක්. ඒක යමෙක්කනාගම වෙලාව කොලේ තියෙන දැනට යන්න කාල බලාපලනේ. මොකද දැනට යන්න කෝචාර බලාපලනේ. කොට තාත්කාලික බලාපලනේ මොකද්ද කියලා කොහමද ඔයාගේ අනාගතේ යනවාද කියලා දැනට යමෙක්කනාගේ වෙලාව කොලේ තියෙනවා. ඒ නිසා තමන්ගේ යුතුයකමක් තියෙනවා වෙලාව පරීක්ෂා කරගන්න. තමන්ගේ ශරීර තමන් රකින්නවා තමන්ට කෙක්කම තියෙනවා කියලා තමන්ට විතරයි දන්නේ. අනිත් මිනිස්සු අනේ ඔයාගේ ශරීරෙ මේම කෙක්කම තියෙනවද කියලා කියන්නේ නැහැ, දන්නෙත් නැහැ. ඒ වුණාට කෙනෙක්ගේ ඇස් දෙක බැලුවා නම් එයාට මොකද අමාරුද කියලා පේනෙන්නවා. ඒ නිසා තමන්ගේ වෙලාව බලාගෙන තමන් ඉදිරි අනාගතයේ ඉන්න ටික කාලයකට සතුට ජීවත් වෙන්න මාර්ගයක් අදාගන්න දැනට මේ පැවතින කාලේ එච්චර සුබ කාලයක් නන් නෙවෙයි. පාණ්ඩව ජ්‍යොතිෂයට අනුව මේ පවතින කාලය ජ්‍යොතිෂයට අනුකූල විදිහට කොහොමද බලපාන්නේ කියන කාරණාව අපි කතා කළේ. අපි අද දවසේ තවත් විස්තර කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් විරාමයක් ලබා ගන්න සූදානම්. සඳුදා පිරිවියනෙන් බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමා සමග අපි කතා බහ කරමින් ඉන්නේ. එතුමාව මුණ ගැහෙන්න පුළුවන් දිනයන් වේලාවන් පිළිබඳ තොරතුරු අරගෙන ඉන්න සූදානම්. අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 6 දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේදී එතුමා මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්තේ පැට්‍රිකා පාරේ තියෙන එතුමාගේ කාර්යාලයට ගියොත් එතුමා මුණ ගැහෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ මම සඳහන් කරන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගන්න කලින් වේලාවක් වෙන් කරගන්න ආදී පහසුකම් ඔබට කරගන්න පුළුවන්කම ලැබෙනවා. දුරකථන අංක 077 322 7005 ඒ වගේම 057 22 32 441 057 22 24 591 සහ 057 22 24 592 කියන දුරකථන අංකයි ඒ. දැන් අපි කතා කළා මේ දිනවල
පවතින තත්ත්වයේ විශේෂයෙන්ම අනපේක්ෂිත මරණ, අනපේක්ෂිත අනතුරු කොහොමද මේවට ජ්‍යොතිෂ්‍ය අනුකූලව බලපාන්නේ කියන කාරණාව. ඒත් එක්කම අපිට කතා බහ කරන්න අද දවසේ හිතුවා අපි විශේෂයෙන්ම විවාහ ජීවිතයේ ඇතිවන යම් යම් ගැටලු සමහරලාට ඊටාම හොඳින් විවාහ ජීවිතයක් ආරම්භ කරන දෙදෙනෙක් පසු කාලීනව යම් යම් ගැටලු ඇති කර ගන්නවා. ඒක සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙන මට්ටමට ඇත්තටම ස්වාමිතුමා මේක ගැන අපි පොඩ්ඩක් කතා කරමුකෝ. ඔව් දැන් අර බොහෝ දෙනෙකුට විවාහයේ ජීවිතය මංගල ජීවිතය බොහෝ දුක ගැටලු තම ගොඩක් තියෙනවා. මොකද කලින්ම ආදර වෙලා යාළු වෙලා බඳිනවනේ. බෙන්දට පස්සේ ඒක දරුවෙක් කම්මුණාට පස්සේ මා ප්‍රශ්න ගොඩක් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. දැනකට මම දකිනවා අඳන් බලන බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න තියෙන්නේ මංගල ප්‍රශ්න තමයි පුරුෂයා බිරිඳක් අතර තියෙන මා විශාල ගැටලුවක්. එතකොට ගැටලුව තියෙන හේතු මොකද කියනකොට තමන්ගේ වෙලාවකට දැන් මගේ ගාව එක තියෙන උදාහරණ ආන්දානක් කියන හදාගත්තා නම් මෙන්න මේක ආන්දාන අනුවෙන් දෙන්න යාළු වෙලා බඳින්න පුළුවන්. බෙන්දම මොකද ඒ දෙනාට ගලපෙන්නේ නැති මංගලයක් තියෙනවා. එතකොට එක පැත්තටම යාළු වුණා කියලා දෙමෝපියන්ගේ අවනේ කමන්න යාළු වුණා කියලා බන්දලා තියෙනවා. අනිකේ දුවගේ පුතාගේ හිත නරක කරගන්න හොඳ නැහැ. කමන්න බැඳලා කොහමරි ජීවිතේ කියලා දෙමෝපිය හිතනවනේ. හැබැයි බෙන්දට පස්සේ මා කර්ම පාපයක් ආරම්භ වෙන්නේ. බෙන්දට පස්සු තමයි කර්ම පාපයක් ආරම්භ වෙන්නේ. ඒ කර්ම පාපය ආරම්භ වුණාම යාළගේ ටික කාලේ ජීවත් වෙන්න පුළුවන්. ටික කාලයකට අපාය ජීවිත ගත කරන්න පුළුවන්. අපාය කියන්නේ බිරිඳව දකින්න මිනිහ මනුස්සයාට බිරිඳව මනුස්සයාට දකින්නකොට මනුස්සයා බිරිඳව නකිනකොට ණය මුගිටි දකින්න වාගේම ජීවිතේ කියන මා බලාපම කියන කලාතුරකින් දැකපු වෛරයක් පෙන්වනවා. එතකොට අපෝ මේ මූසලගේ නික මොනේ මුලිච්චන ඉවරයි කියනකොට ඒ වගේ මනුස්සය මේක අයියෝ ගෙදරට ආවනේ කියලා හිතලා ඒ වගේ වෛර බඳින කාලයක් වෙලා තියෙන පුරුෂ බිරිඳ අතර ඔය වගේ ප්‍රශ්න ගොඩ දෙනෙක් මොන දකින්නවනේ. නමුත් මේ කියන කට්ටියට මම කියන්න කැමතියි දැන් කාටරි වෛර කරන්න එපා, කාටරි දොස් කියා ගන්න එපා. මොකද තමන් තෝරගෙන ලබාගෙන ආපු මංගල ජීවිතේ තමයි ඔක තියෙන්නේ. දැන් මේම දෙයක් තියෙනවා. දැන් කෙනෙක්ගේ ශරීර වසි දෙකක් තියෙනවා. එකක් තියෙන ඔයිස් වසි එකක් තියෙනවා. අනිත් එක ශරීර වසියක් කියන. දැන් ඔයිස් වසියක් කියන්නේ දැන් ටෙලිෆෝන් වලින් කතා කරලා බොහෝ වැඩවල් කරගන්න පුත්කලයක් ඉන්නවනේ. සමහර වෙලාව දැක්කම අනේ පිළිගැනීමේ විදියට යම් කටයුතු කරගන්න පුළුවන් විදියකුත් ඉන්නවනේ. ඒක ලැබීම උපන් ලබාගෙන ආපු ලැබීම තමයි. එතකොට ඒ වගේ බිරිඳ පුරුෂයෙක් අතර යම් මංගල ලෝචනවදන ශරීරයේ තියෙන යම් වසියක් විස වසියක්. එතකොට විස වසිය කියන අප්‍රියාගම දෙනවා. දැන් ආදරෙන් බැඳලා පෞල් දරුවෙක් අදාගතන ඊයින් පස්සේ අප්‍රියා කරන අයියෝ දකින්නකොට එපා වෙලා යනවා. අයියෝ මේක මූසලේ දැක්කනේ කියලා අර එයාට හිත ඒ දවසම ඉවරයි. ඒ දවසම ඉවරයි. එතකොට දකින්නවත් කැමතක් නැහැ. එනකොට ඒ වගේ සම්පූර්ණම වේදනාවෙන් ජීවත් වෙනවා. වේදනාව ජීවත් වෙනකොට යම් ආදාන වල තියෙන ගෙනගිගේ ශරීරයේ යම් දෝෂ තිබුණා බිරිඳව පුරුෂව අරගත්තොත් ඒ දෝෂ තව පුරුෂයෙකුට හරි තව ස්ත්‍රියකට හරි තමන්ගේ ශරීරයේ තියෙන බාධාවල් ඒ වෙන අනියම් සම්බන්ධ පැත්තකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද මනුෂ්‍යයාගේ තියෙන ශරීරයේ තියෙන වසියක් අඩු වුණාම එතකොට පුරුෂ බිරිඳගේ සම්පූර්ණ පොරොන්ද බලනකොට දෙන්නගේ අතර වසියක් තියෙනවාද ශරීර වසියක් තියෙනවාද කියලා අපි ඉස්සෙල්ලා බලා ගන්නත් ඕනේ. ඒ වසිය අඩු වුණාම බිරිඳ කියලා රූපක් තියෙනවා. ඒ වුණාට තව ආදරේ පවත්තන්නේ තව ගෑනු කෙනෙක් ගාව. එතකොට පුරුෂයා කියන රූපක් තියෙනවා. බිරිඳ ආදරේ පවත්තන්නේ තව අනියම් පුරුෂයා ගාවත්. එතකොට ඒව වෙනකොට මේ දෙන්නගේ අතර ජීවිතයක් මා විශාල ගැටලුවක් වෙනවා. මොකද යමදාම අඳුරන්න එක කාමරේ හිටියොත් අඳුරන්න නැති මිනිස්සු වගේ ඉන්නේ. කෑම කිව්වොත් ඔය යන උයවත් කන්නේත් නැහැ. එතකොට කනකොට එයා සෙකෙන් කන්නේ අපෝ මේ කෑම වල විස තියයිද? මේ ගේනි මේ විස කලවලා තියේද? මොකද්ද කියනකොට. එතකොට ඒ විතලා හිතලාම යම් මානසිකයට වැටිලා අන්තිම වෙනකල් මැරෙනකල් මේ දෙන්න සතුටු නැති ජීවිතයක් ගත කරන්න ඉඩ තියෙනවා. එතකොට මේ අතර තියාගෙන මේ වගේ කර්ම පාපය තමාගේ වෙලාවකෝලේ තියාගෙන රට වටේ ගිල කුරුකම් කරනවානේ. ගොරුකම් කරලා මොන හරි දේවල් කරලා ඒ ඔක්කොම මතුවෙලා තමන්ට පාපයක් පවක් පිරෙනවා. මේ පවක් පිරෙනකොට අර එක උදාහරණයක් තියෙනවනේ ආලියා මොනවද කරන්නේ? ගිල පස්ටිය කරගෙන තමන්ගේ ඔළුවේ දාගෙන එයා කියනවා අපෝ කවුරුරි මට මගේ එඟට පස් දෙන්නනේ. ඒ කියලා. අන්න ඔය වගේ තමාගේ වෙලාවකෝලේ තියෙන මහා විශාල කර්ම පාපයක් නේ. මේ කර්ම පාපය හරියට ඔයලා බලලා එතනින් නිදාස් කරගත්තා නම් තමාට හොඳ සතුටු ගමනක් යන්න පුළුවන්. එතකොට බැඳලා ආදරික බඳින්න ඉස්සලා ආදරය කරලා පණ වාගේ ඉන්නවනේ. බැඳාට පස්සේ විස වාගයක් යනවා. එතකොට ඒක දකින්නකොට රාදි දුකත් හිතෙනවා අපෝ අයියප්පා මේගොල්ලෝ මෙහෙම ජීවත් වෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ දැන් විදිහට ජීවත් වෙනකොට තමාන්ට හම්බෙන දරුවට ඊට වඩා අපායක් හම්බෙනවා. ඒ දරුවොත් කීකරුවන් නැති වෙනවා. දැන් සමහර අය
කරනවා දරුවක් හදාගත්තම දරුවෙක් හදාගත්තා නම් දෙමෝපියට ලොකු බරක් වගේ දෙන්නේ. දැන් උද ළමයි කරගත්තා ලොකු බරක් වගේ යනවා. ඒ ළමයා මොකද කීනේදී ආනෙත් නැහැ. කීනේදී ආනෙත් නැහැ. සමහර ළමයි අපි දැකලා තියෙනවා ආන්දන් වල අරගත්තා නම් දෙමෝපියෝ බය කරගෙන ජීවත් වෙන ළමයි ඉන්නවා පොඩි වයසේම. මිල දකින්න ඇති. සේින්න පිරිසක් කියන්නේ දෙමෝපිය බය කරගෙන දෙමෝ යාට දන්නවා මේ මොන හරි කිව්වොත් මේ දෙමෝපිය මොන හරි මෙල්ල කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා ඉන්නේ. මොකද ඒ අධ්‍යාපනයේට යන්නෙත් නැහැ. කාමරෙම ඉන්නේ. යාට අවශ්‍ය පාසුකම ඔක්කොම තියෙනවා. ඒ වුණාට දෙමෝපියෙන් දුක බලලා ජීවත් වෙන්නෙත් නැහැ ළමයි. එතකොට ළමයි දෙමෝපිය පාගගෙන දෙමෝපියන්ට බය කරගෙන ජීවත් වෙන්නේ. එතකොට කාල වේලාව කොහමද යන්නේ බලන්න දෙමෝපියන් කොච්චර උන දරුවා වෙනුවෙන් කැප වෙලා අධ්‍යාපන කටයුතු කරනවා. නමුත් දරුවා මොකද කරන්නේ? ඒක අනිත් පැත්තට කරන්නේ. එතකොට එපා වෙලා අප්‍රිය වෙලා මේ දෙමෝපිය දෙන්න මෝඩ කරගෙන මේ මොකද මෙයාලට අම්බිච්ච දරුවාද කියනකොට සැකීතන විදියට දරුවා බැලගෙන මොකද පිළිගැනීමක් නෑ අපායක් වෙන්නේ. අනිත් එක ඔය දරුවාව කවුරුත් පිළිගන්නෙත් නෑනේ. එතකොට පිළිගත්තේ නිසා සමාජයට වටින්නේ නැති දරුවෙක්. එතකොට දෙමෝපියට වටින්නේ නැති දරුවෙක් ඇදිලා තියෙන්නේ. ඒක වැරද්දකට මුල දෙමෝපිය වෙන්න පුළුවන්. මොකද එයාගේ වෙලාවල ඉපදිච්ච වෙලාවල් වල තියෙන්නේ අනිත් ගරුපාසට එන වෙලාව දෙකම එකතු වෙලා තියෙනවා. එනකොට බලන්න මේ දරුවාව වෙන්නේ අම්මා යක්ෂ කර්ම පාපෙන් ඉපදිලා යන්නේ. ඒ යක්ෂ කර්මේ පාප ඉපදිලා එනකොට සමහරවල් දකින්න ඇති පොඩි ළමයි දෙමෝපිය මරලා දානවා. එතකොට අපි පහුගිය කාලේ දෙක මොකද පොඩි වයස පොඩි පන්ති වලින් ඉන්න ළමයිට බෙල්ල කපලා මරුවා. එතකොට ওই වගේ දූෂණ කාලයකට වෙන්නේ ඔන්න ඔය වගේ කර්ම යක්ෂ කර්ම පාපෙන් ඉපදින දරුවන්ට තමයි. දැන් පොඩි ළමයිගේ මූණ දිහා බලනකොට එයා පේනවා මේ අනාගතේ හරියට ඉලක්කයට යන්න පුළුවන්. එයා කියලා පේනවනේ. අනිත් එක කරගත්තම මා විශාල වරක් කියලාත් පේනවා. එතකොට හඳන් වලේ තියෙනට වඩා එයාගේ මූණේ පේනවා ඒ විදිය. එතකොට මේ ඔක්කොම යක්ෂත් එක්ක සම්පූර්ණ යක්ෂ කර්ම බලවේගයේ තියෙන දරුවව අපි හොඳපතට ගන්න පුළුවන් තත්ත්වයකුත් තියෙනවා. එතකොට සමාජයේ කෙනෙක් ඉදිරියට යන සමාජයෙන් හරියට වරක් වුණා හොඳපතට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. එතකොට අද වරක් වගේ රංගපේන මිනිසයා හොඳපතට ගන්නත් බෑ. ඒ වදියේ හොඳටම නිින්දේ ඉන්න මිනිසයා ඩග්ගලා යරෙන්න පුළුවන්. නිදිය ගන්න වාගේ රංගපේන මිනිසයව අලියා ඇවිල්ලා ගෙවොත් ඒක නැගිටින්නෙත් නෑ. ඔන්න ඔය වගේ මහා අරකට කපටිකම ජීවත් වෙන මිනිස්සු බොහෝ දුරට තියෙනවා. එතකොට ජීවිතය කියන්නේ කපටිකමක් තියෙන්න ඕනි ටිකයි. ඒ නිසා තමන්ගේ වෙලාවකල දෙන්නගේ අඳන් බලලා හරි මාර්ගයට යන්න පුළුවන් නම් අපිට කිසිම වරදක් නැතුව යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සමහර අය බලන්න බැඳලා අවසාන වෙනකල් ආදරෙන් ජීවත් වෙනවා. වයසට ගිහලා ආදරෙන් ජීවත් වෙනවා. දකින්න පුදුම හිතෙනවනේ. සමහර අය බලන්න බැඳලා මාස 3ක් යනකොට දිකසාදි වෙනවා. ඊම්පස්සේ කී දෙනෙක් බඳින්න ඕනේද? කීප දෙනෙක් බඳින්න ඕනේ. එතකොට ජීවිතේ කොතනද යන්නේ? කොහොමද ජීවත් වෙන්නේ කියලා ඉලක්ක නැති ජීවිතයක් සමාජය අතර තියෙනවා. මොකද අපි ජීවිතච්ච ගමම අපි මේමයි ජීවත් වෙන්න ඕනේ. මේ විදිය මේමයි අපි ජීවත් වෙන්න ඕනේ ඉලක්කයක් අපි ආරම්භ කරගන්නත් ඕනේ. කොහොමරි ජීවත් වෙන්න පුළුවන් මට්ටමක් අපි ආරම්භ කරගත්තා නම් සමාජයට ඒක පිළිගැනීමක් නැත. ඒ නිසා කොහොමර වුණත් ජීවිතේ ගැන එක සැරේට දෙසරයක් හිතලා බලලා පිළිගන්න විදිහට ජීවත් වෙන්න මාර්ගයක් තමයි අපි අදා ගන්නත් ඕනේ. එහෙම අදාගත්තා නම් ජීවිතේ කිසිම ගැටලුවක් වෙන්න ඉඩ නැහැ. නමුත් අඳාන් බලාගන්න අරිගෙනෙක් ගාවට ගිහිලා අරියක හොයාගා අඳාන එකපතට දෙසරයක් පරිචය කරගන්න. පරිචය කරලා තමන්ගේ ගමන යන්න පුළුවන් නම් අඩුවක් නැතුව වරදක් නොද ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. අපි දැන් මේ කතා කරන දේවල් සමස්ත ජීවිතවලටම බලපාන්නේ නැහැ. ජීවිතේ සමහර අයට අතලොසක් වෙන්න පුළුවන්. සමහර අයට යම් මෙවැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක කොහොමද ජ්‍යොතිෂ්‍ය පිටිවහලක් කරගන්න කියන කාරණාව තමයි සාමිතුමා ඊටාම හොඳින් පැහැදිලි කළේ. අපි විරාමයක් අරගෙන මේ වැඩසටහනේ තවත් ඉදිරියට යමු. සඳුදා පිනිවියනෙන් බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමා සමග අපි කතා බහ කරමින් ඉන්නේ. එතුමාව ඔබට මුණ ගැහෙන්න පුළුවන්කම ලැබෙනවා අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 6 දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේදී. ඒ වගේම ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්ත පැට්‍රිකා පාරේ තියෙන එතුමාගේ කාර්යාලයට ගියහොත් ඔබට පුළුවන් එතුමාව මුණ ගැහෙන්න. මෙන්න මේ දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගන්න කලින් වේලාවක් වෙන් කර ගන්න ආදී
පහසුකම් සපය ගන්න පුළුවන්. 0.77 322 7005 ඒ වගේම 0.57 22 32 441 0.57 22 24 591 සහ 0.57 22 24 592 කියන දුරකථන අංකයි. දැන් පාණ්ඩව ජ්‍යොතිෂයට අනුව ජීවිතය නගා සිටුවන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි කතා කරද්දී සාමිතුමා වැඩි අවධානයක් මේ තරුණ පරපුරට අධ්‍යාපන කටයුතු වල නිරත වන රැකී ආරක්ෂා අපේක්ෂාවෙන් ඉන්න තරුණ පරපුර ගැන කතා කරනවානේ. මම හිතන්නේ අද දවසේදීත් එවැනි පණිවිඩයක් ලබා දෙන්න තියෙනවා. මේ තරුණ තරුණියන්ට වුණු පණිවිඩයක් අපි දී ගන්නත් උනේ. මොකද පහුගිය කාලෙට වඩා මේක නවීන කාලයක් වෙනවා. දැන් මේ නවීන කාලෙන් ඉවසලා යම් තීරණයක් ගන්නත් උනේ. මොකද පැරණි කාලේට අපි දන්නවා දැන් තරුණ කාලෙමුත් අපිට බොහොම කල්පනාවෙන් ඉදිරි අනාගතේ කියලා දෙන්න සම්පූර්ණම ගෙනෙක් හිටියානේ දෙමෝපිය විනිටිය. ඒක වටින දෙමෝපිය වෙනවා ඒ කාලේ ඇත්තට. දැනට ඉන්නේ ඊට වඩා වටින දෙමෝපිය දැනට ඉන්නවා. ඒ වුණාට දැන් තරුණ තරුණියෝග තෙඩි තීරණයක් අදිසි තීරණයක් ගන්නවා. අදිසි තීරණයක් ගන්න අවබෝධ නැති තේරුමක් නැති ජීවිතය තීරණයක් අරගෙන අන්තිම අසරණට වැටෙන්න ඉඩ තියෙනවා දරුවෝ තරුණයාගේ. මොකද තමන්ගේ අනාගතේ බොහොමරි සතුටින් ජීවත් වෙන්න මාර්ගයක් හදා ගන්න ඕනේ. ඉදිරි අනාගතේ අධ්‍යාපනයේ දියුණු වෙන්න තුනේ පළවෙනියට පුළුවන් තරම් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඉගෙන ගන්න උත්සාහ කරලා තමන්ට පුළුවන් තරම් අධ්‍යාපනයේට හොඳ මිනිසෙක් වෙන විදිහට තමන් තීරණය කරගන්න තුන. මොකද ඉගෙනීම විතරයි මිනිසෙකුට ඉහළටම යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අධ්‍යාපනයේ තියෙනවනම් කොතනරි කොහමරි ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. වැරදි කරන්න අදහස් ටික අයින් කරලා දාන්න. මොකද වැරදි කරන එක නෙවෙයි ප්‍රශ්න. නමුත් තමන් ජීවත් වෙන්න ඕනේ. ජීවත් වුණාම අනික හොඳ විදියට සමාජයේ හොඳ විදියට ජීවත් වුණාම තරුණ තරුණියන්ගේ ඉදිරි අනාගතයෙන් විශාල පිරිසකට හොඳ ගමනක් හැදෙනවා. හොඳ ගමනක් හැදලා අඩුවක් නැතුව වරදක් නැතුව අපිට පිළිවෙලට අදා ගන්න පුළුවන් නම් සමාජයේ සතුට අනිත් මනුස්සය පුදුම වෙන විදිහේ සමාජයක් අදා ගන්න පුළුවන් ක්‍රමයක් වෙනවා. නමුත් ඒ සමාජයක තියෙනවා ඒ වුණාට අපි දකිනවා කියන සේන පිරිසක බොහොම දුර්වල ගමක් පේනවා. දුර්වල ගමක් පේන මොකද අර ලොකු ගමක් හිතනවා කියන අර තරුණ තරුණියන්ට වඩා අර වෙඩියෙන් Tamanට තමයි පුළුවන්. Tamanට මේක කරන්න පුළුවන්. මේවා ඕන හොඳව නරකව දෙකම එකතු වෙලා කරන්න පුළුවන් කියලා හිතාගෙන ජීවත් වෙන එක තමයි මෝඩකමක් කියන්නේ. ඒ නිසා Tamanට ඉවසලා තමන් කියන්නේ කාගෙන් හරි කරදරයක් නැතුව කාට හරි දෝෂක් නැතුව තමන්ට අහිංසක විදියට තමන් ජීවත් වෙන්න මාර්ගයක් හදා ගන්න. දරුවා කියන්නේ දෙමෝපියන්ට වටින විදියට ජීවත් වෙන්න තෝනි. මේ තරුණ තරුණියන්ගේ අනාගතයෙන් සම්පූර්ණ සුබ කාලයක් ඉදිරියට හදා ගන්න. එතකොට ඉදිරියට හදාගත්තා නම් ඔයලාව බලලා ඊදින් එන සමාජයෙන් හොඳට යදෙන්න පුළුවන් තත්ත්වයක්ත් තියෙනවා. දැන් කාලේ බොහොම පරසෙන් ඉන්න ඕන තරුණ තරුණියන් අතර ලොකු ලෙඩක් ඇදෙන්න ඉඩ තියෙනවා. ඒ ලෙඩවල විස වායුව ස්නායු සම්බන්ධ රෝගයක් ඇතිවීගෙන යනවා. ඒ මොකද ඒ ඇති වුණා තරුණ තරුණියන්ගේ අනාගතේ කුමක්ද වෙනවා කියන එක තීරණයක පස්සේ තමයි ඉතාලලා බලන්න පුළුවන්. ඒ නිසා දැනට ඉන්නේ ඊතන ජීවිතයේ බොහොම පරිසම තමන්ගේ ජීවිත වල තමන්ගේ වටින විදියට තරුණ තරුණියන්ගේ අනාගතේ සුබ කරලා ජීවත් වෙන එක තමා ළඟ යුතුයකමක්. කෝවිලේ වැඩ කටයුතු ගැනත් කියලාම අපි අද දවසේ වැඩසටහන අවසන් කරමු සාමිතුමා. ඔව් දැන් කෝවිලේ වැඩ ආරම්භ කරලා දැන් අපි එකක් මතක් කරගන්න ඕනි. මොකද එතකොට දැන් මෙච්චර කාලයකට කෝවිලට උදව් උපකාර කරන අය නම නැවත වරක් අපේ WhatsApp එකට ඔයගොල්ලෝ දාගන්න ඕනේ. මොකද ඉදිරියට ඒ සියලු දෙනාටම වටින දෙයක් අපි හදන්න යන්නේ දැන් ළඟදීම ඒක හදා ගන්න යන්නේ. මොකද ඉන්දියාවේ ඉඳලා වටින දේවල් කෝවිලට අරන් එන්නේ. ඒ අරන් එනකොට තමාලගේ නම ඔක්කොම ඒකට අතුල් කරගන්න වෙනවා. ඒක කරගන්න දේව ආශිර්වාදේ ලබා ගන්න අපි සූදානම් කරගෙන ඉන්නේ. ඒ නිසා ඔය සියලු දෙනාම එක වතාවට දෙසරියකට හරි WhatsApp එකට දාලා නැවත මතක් කරගන්න. කාලිමෙණින්ගේ පීඨෙන් ලැබිලා ඉදිරි අනාගතේ සම්පූර්ණ සුබ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමාට අපි අද දවසට සමු දෙන්න සූදානම්. අයිබෝන් සාමිතුමා. අයිබෝන්. සුබ දවසක්. මේ විශේෂාංගය නිමාවට පත් කරලා විරාමයක් අරගෙන නැවතත් සඳුදා පිනිවියන සමග මුණ ගැහෙමු.